ඒ පව් බංගර මාමා අප්පට උඩු ගැව්වා නේද? නැන්දනම් මහා අන්න එයාද මාම පොල්ලලි වලින් ගහනවා. මොකද්ද බං ඔය බලන්නේ? මේ බලහන් කර එයාගේ නැන්දගේ මාමාගේ වලිය. කො එයාට යම් බලන්න. මොකද්ද බං බලන්නේ? ඇවිල්ලා ඔක්කොම බලහන් කර එයාගේ නැන්දගේ මාමාගේ වලිය. කොයි දාම් බල අප්පට උඩු යාළුවනේ. ඊ පට්ට වලියක් නේ යන්නේ. ඒ තමුසලා මොකද්ද බලන්නේ? වඩින්න මිස්. තවුසේ බලුව කියලා. ඇවිල්ලා ඉඳ ගන්න මම බලන්න. ඔක්කොම ඇවිල්ලා මෙතන ඉඳ ගන්නවා. ගොම්මාටිනේ වන්න සින්න. අනේ පව්වනේ අර මාමා. ඒ මාඩි. කවුරු කතා කරා කමන්නේ ඇවිල්ලා මේ වලිය බලන්නකො පවුනේ. මාමා පව්. අප්පට උඩු. පට්ට වලියන්නේ නන්නේ යන්නේ. වන්න සින්න මිස්. බලන්න වන්න සින්න මිස්. අර එයාගේ දර මාමට නැන්ද ගාන විදි. ඒකනේ පුතේ. ඈ මල පිස්සුද මේ මූත් එක වලියක් බෑනේ. මෙහාට එනවා. ජනේල වහන්න. මේ ළමයිනේ මං ඔයාලට සුබ ආනන්තියක් කියන්න ආවේ. මේ මොකද මේ මාටින් නිසා මට කියන්න බැරි වුණානේ. ප්‍රාත වෙලාවත් ගියා. අපි ලබන සිකුරාදා ට්‍රිප් එකක් යනවා ඉස්කෝලේ. ඉස්කෝලේ යන්නේ ඔය ගෝවිපලකට යනවා නිකන් අය පොඩි කෑම් ගහනවා වගේ යනවා කැලේකට. එතකොට ඔයාලා සත්තු වත්ත බලන්න එක්ක යනවා. තව අපි ගොඩක්තම් වලට ඔයාලා එක්ක යනවා. උදේම එන්න ඕනේ. උදේ නැත්තම් දාලා යනවා. දන්නවනේ මගේ හැටි. ළමයිනේ වහිනවද? වහිනවනේ. ළමයිනේ නම් බෙල්ලෙක් ගවුවා මම යනවා. හෙලෝ සර්. ඔය කියන්නේ මිනිස්සුද? මොකක්? ළමයිට මේ හදිස්සි අවුලක් නැද්ද? අවුලක් නැහැනේ. එහෙනම් බස් අර ඔක්කොම බුක් කරගන්න ටික වැඩ හයිනේ. හරි ප්‍රින්සිපල් සර් එහෙනම් මේ යන්කෝ. හරි මම ළමයිට කියන්න. මේ ළමයිනේ මේ අපි හෙට ට්‍රිප් එක යන්නේ. හෙට වල වඩු ඔක්කොම ටික ලෑස්ති කරගන්න. අපි එන හෙට උදේම පිටත් වෙනවා. හෙට අම්මලා ඔක්කොටම කියන්න. ඔක්කොම බුක් වල ටික හරි ඔයාලගෙන් අපි රුපියල් 500ක මුදලක් විතර අය කරන්නේ. එහෙනම් ඉතින් අනිත් ඔක්කොම අපි ෆ්‍රී කරලා දෙන්න ඔයාලට. එහෙනම් ඉතින් මේ අපි එන හෙට උදේම එනවා. ඔයාලා හෙට උදේම එන්න. එහෙනම් මම යනවා. හෙට නම් පට්ට ආතල්ලයක් ගන්න පුළුවන් නේවා. යස් හෙට නම් ආතල්ලයක් ගන්න තියෙන දාසේ. ඉතින් මුන් ඇලකවත් දොරකවත් නාන්න නැද්ද බා? නාන්න දෙයිනේ. ආතල්ලයක් ගමු. අඩේ තව පීරියඩ් හෙනට ඉන්න ඕනේවා. ඉස්කෝලේ යනකම් පිස්සුද මන් තාක පීරියඩ් එක එදීන්නේ. බලන්න වෙලාව. අඩේ සිරාවට අඩු පට්නේ. අඩෝ මේ ජොනියා ඒ සෙට් එක උඹලා අපේ ගෙදර නම තියන්කෝ බා. කෙලින්ම යන්න පුළුවන් මම සෙට් එකට මේකට. ජොනියා උඹ එනවද අපේ ගෙදර නැති? මමත් එන්නද යාළුවා ඔයාලා ගෙදර නැති? වරේ මමත් එන්න නම් හවස බඩු ටික රැස්ති කරලා සුප්පත් එක්ක එන්න. අර අපි දෙන්නට එන්න බැරි මොකද දන්නවද? අපි දෙන්න ඊයේ ප්‍රින්සිපල් සර් අර සින්න මිසි ඔය කතා කරන බව අහගෙන හිටියා ඔක්කොම ටික. ඉතින් මම ප්ලෑන් කරගත්තා මුත් එක්ක උයි ගෙදර නැවතිලා යන්න. එහෙනම් ඔබලේ හැම පළය. හරි නම් මේ ඉස්කෝලේ තරේන තාටි අන්න කියනකොට බෙල්ල ගෙවුවා යම මේ නැහැ හෙට උදේම හැරෙම නින්ද ගියොත් තමයි රෙද්ද. මේ හෙට උදේම හැරියන් මේ අපේ අම්මට ගියම හැරෙන්න ගියා. මේ අම්මේ අපේ උදේම හැරවන්න. හරි ඉතල නිදාගන්නින්කෝ ඉතින් හැරෙන්න. දැන් කොච්චර මට කියනවද? හැරවන්න කියලා ගෙදර ආපු වෙලාවෙ කියනවා. හරි අම්මේ මේ ජොනි අපි එන නිදාගමු නේවා. ආවන් නිදාගමු. ගන්න බාබා. මිංගාවන් බෝලෙද. මේ ගේම අඩ මේ මං ගුටි කන්නතුව මගෙන් උත්සව රුපියල් 20 දීපන්. දැන් මොනවද කියන්නේ යංගු අම්මට උඩේ යන්නේ බාබා.
අඩොයි මාඩෙන් ගාබම් බං අනේ බය දුවන්න එපා බං මාඩෙන් නැගිටලා අද මොකද ට්‍රිප් එක කරනවා කිව්වනේ අපෝ මේ එකේ කව් කන්නඩි දාගෙන ඉඳගෙන එමදිට හීනෙනුත් කියනවා නේද අනේ අම්මේ මොන දිබ්දාම්මේ යන්නකො නිදා ගන්න දීලා මුකුත් කොහෙවත් යන්න නැත්නම් උඹලා තුන්දෙනා මට මොකක් හරි වැඩක් කරන්න උදව් කරා නේද අප්පඩුට අදනේ ට්‍රිප් එක යන්නේ ඒ සුප්පේ ඉක්මනට ලෑස්ති වු ඔයාලා හොඳට පරක් වෙන මාඩෙන් ගොන ඉක්මනට නැගිටියා ඒස් මේ ගවුද නිදා ගන්න දෙන්න මාටින් මාතා මේ මොහොතේ කාර්ය බහුල වී ඇත කරුණාකර පසුව අමතන්න මේ බං සුප්පා කරන්න දෙයක් නැහැ මුව නින්දෙන් ආයේ නැගිටන් ගිහිල්ලා උස්සන් හරි ගිහිල්ලා මේ දොලේ ඔබලා මුණ හොදලා මොකක් හරි කරමුවා මේ සිංකේ මුණ හොදලා පළක් වෙලානේ තියෙන්නේ අද ගමන් දොලේ ඔබලා මුණ හොදගමු මුගියර හද පොණ්ඩේ මේ පායේ කාස් කරානේ ඉතින් සිංකේ මුව හොදගම්ම අයියෝ වෙලත් නැසිට මට වරෙන් ගොම්මාටු යන්න